ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම ඉස්කෝලේ සිද්ධ වෙච්ච මට ලස්සන කතාවක් කියන්න යන්නේ. ඒක නම් ඇත්තටම මාරම ආතල්. අපිට 10 වසරේ තමයි හම්බ වෙන්නේ ඉස්කෝලේ දික්කලි සම්බන්ධින්න. ඉතින් එතකොට පොඩි ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. කොළඹ පැතිවල ඉස්කෝලවල ළමයි ඒ දවස්වල මේ කලිසමේ මේ ෆෝල්ට් එක ගොඩක් අඩුවෙන් තමයි අඳින්නේ. එතකොට මම ටිකක් ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන කෙනෙක් ඒ කාලේ ඉඳලම මේ හෙයාර් ස්ටයිල් දාන කෙනෙක්. මේ ඇහි බැම පවා ඒ දවස්වල කපන් යන්න ගිහිල්ලා මේ මං තනියෙන් කපා ගන්න ගිහලා තාත්තගේ රේසර් එකකින් මේකේ භාගයක් කැපුණා. ඊට පස්සේ ඒකේ භාගයක් කැපුණා මේක සම්පූර්ණයෙන් කපලා දැම්මා. ඊට පස්සේ මේ පැත්ත තියන්න බැරි ඉඳ මේ පැත්තක් කපලා දාලා ඉස්කෝලේ ගිහින් පාස්ටර් දෙයක් ගාගෙන. ඔන්න ඔය වැඩ වෙලා තියෙනවා මට. ඉතින් ඔළුවේ ජෙල් ගාගෙන යනවා හැමදාම. මිස්ලා සර්ලා අල්ලලා සජිත් ගිහිල්ලා ඔබ හොද ගන්න පුතේ කියලා කියනවා. මේ එහෙමත් මම කට් කර ඉන්නවනම් සර් කෙනෙක් ඉන්නවා සජිත් මෙහෙ ඉන්න පුතේ කියලා. අපේ ඉස්කෝලේ ගාවෙන් ඇලක් තියෙනවා. ඇලට එක්කන් ගිහිල්ලා ඇලේ ඔබලා ඔළුව හොද ගන්නයි කියනවා. ඒ තරම්ම හිත එක තරහයි මේ දේවල් වලට. ඉතින් මේ කලිසමේ කතාව කොහොමද අපිට රෙදි හම්බෙලා මම කලිසම් දෙකක් මැහුවා. කලිසම් දෙකම ගොඩක් ෆෝල්ට් එක අඩුයි. ඒ ටේලර් ෂොප් එකේ මාමත් කිව්වා මේ මෙච්චරම ෆෝල්ට් එක අඩු කරන එක හරියන්නේ නැහැ පුතේ. මෙහෙමයි කියලා. මං කිව්වා මාමා මං කියන විදිහට කරන්නකො කියලා. හැබැයි මං ගොඩාක් ෆෝල්ට් එක අඩුයි මං කොහොම හරි 10 වසර පළවෙනි දවසේ ගියා. පළවෙනි දවසේ ලොකු ප්‍රශ්නයක් වුණා නැහැ ඉස්කෝලේ පළවෙනිම දවසේ 10 වසරට යන. ඊට පස්සේ ඊට පහුවෙන්ද උදේ SMB එක තිබ්බා. SMB එකේදී මේක පොඩක් වටේ ආරංචිලා තිබ්බා. මමයි තව ළමයෙක් මම හිතන්නේ එකම ළමයා හිටියේ අපි පන්ති 4කින්. ළමයි දෙන්නයිද කොහෙද හිටියේ? දෙන්නයිද මන්ද? මම විතරක්ද මන්ද? කොහොම හරි මේ SMB එක පටන් අරගෙන ටිකක් වෙලා යද්දි ප්‍රිෆෙක්ට් කෙනෙක් ඇවිල්ලා මල්ලියන් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මාව සර්ලා මිස්ලා ඉන්න ඒ ලයින් එකට මයික් එක තියෙන ඒ ලයින් එකට මාව එක්කන් ගියා. ඊට පස්සේ ප්‍රින්සිපල් ඇහුවා මේ මොකද කලිසම? ඊට පස්සේ මං කිව්වා මේ දැන් මෙහෙමනේ මේ සර් අඳින්නේ මේ මෙහෙමයි කිව්වා. ඊට පස්සේ ඕව බෑ මේක ඉස්කෝලයක්. මේක ෆැෂන් ෂෝ කරන තැනක් නෙවෙයි. මේක ඉස්කෝලයක්. ඊට පස්සේ ප්‍රිෆෙක්ට් එක කිව්වා වාහම බ්ලේඩ් තලයක් අරන් දනිස්ස ළඟට වෙනකන් කලිසමේ දෙපැත්තෙම වාටි දෙක කපන්න කියලා. ඒ කියන්නේ එහෙම කැපුවාම වෙන්නේ මෙහෙම කළා කලිසමේ පළු දෙකක් දෙපැත්තට යනවා හරියට මේ සායක් වගේ. ඉස්සරහට කෑල්ලක් කරනවා පොඩි වගේ පිටිපස්සට කෑල්ලක් කරනවා. ඒ කියන්නේ මැහුම් දෙක උඩටම දනිස්ස ගාවට යනකම් මට කපන්න මේ ප්‍රිෆෙක්ට් එක කපන්න කිව්වා. මම ප්‍රිෆෙක්ට් එක කපනකොට ඇත්තටම මට එහෙන වේදනාවක් ආවා. ඇත්තටම එහෙන තරහක් ආවා. දැන් මේ කපලා මම මේ කොහොමද මේ ඉස්කෝලේ ඇතුලේ මේ ඉන්නේ? ඊට පස්සේ ප්‍රිෆෙක්ට් ඒක ඇහුවේ නෑ. ඒගොල්ලන්ට දෙන ඕඩර් එක ඒගොල්ලෝ කරනවානේ. කොහොම හරි කලිසම කැපුවා. ටිකක් වෙලා යන ඒගොල්ලෝ ටික ඉක්මනට කපන්නත් බෑ. අර මේ ආයි මේක මහ ගන්නත් එපේ. මැහුම් ගානට මේ අයිනෙන් කපාගෙන කොහොම හරි මෙහෙම පළු දෙක වෙන්න දනිස්ස ගාවට නිකන් කලිසම පැලුවා. ඊට පස්සේ ඇත්තටම හැමෝම මටත් හිනා. මං ඉස්කෝලේ වටේ ඇවිදින්නේ දැන් මෙහෙම. ඒ කියන්නේ කෑලි කකුල් දෙකේ කෑලි දෙක දෙපැත්තට මෙහෙම වීසීවි තමයි ඉස්කෝලේ ඇවිදින්නේ. අමුතුම ප්‍රශ්නයක් ඒක. කොහොම හරි ගෙදර ආවා. ගෙදර ආවන් පස්සේ තාත්තා කිව්වා මොකද මේ කයිසන් ඉරාගෙන කියලා. මං කිව්වා ඉස්කෝලෙන් කැපුවා කියලා. ඒ මොකද කියලා ඇහුවා. මං කිව්වා මෙන්න ෆෝල්ට් එක අඩුවෙන් තාත්තේ මේ ඉස්කෝලේ මයින්නවා. මේ ඒ ප්‍රමාණයට තිබ්බේ නැහැ. ඒකින්ද හැමෝගෙම කැපුවා කියලා. මං විතරක් මේ වැඩේ කරා වගේ කියලා දැනුම් දුන්නේ තාත්තට. නැත්තම් තාත්තා කෙනෙක් බැනුම් ගාලා ගුටික් කාලා ටේලර් ෂොප් එකේ මාමට බයින මොකද අපේ තාත්තා එන සරයි. ඉතින් මේ ඊට පස්සේ මම අහගෙන ඊට පස්සේ මම හිතන්නේ එක කයිසමක් ආයෙ අලුතින්ම ඇහුවා. මොකද කයිසම් දෙකම අඳින්න බැරි හින්දා මේ මාමත් කිව්වා මේක දැන් ෆෝල්ට් එක අඩුවෙන්ම තියලා හින්දා මේක දැන් ආයෙ ලොක් කරන්නත් බෑ. මේක ලොක් කරන්න ඉඩ නෑ ගන්න කියලා එළියට. ඉතින් මේ කොහොම හරි
ඕක මාර මාතක සිද්ධිය මුළු ඉස්කෝලේම දැක්කා. මේ මම මුළු ඉස්කෝලේම දවසේම ඇවිද්දි අර විදිහට තමයි. ඊට පස්සේ ඉස්කෝලේ ඇරිලා දැන් ගෙදර යන්න බෑ බස් එකේ යන්න බෑ. ඊට පස්සේ මේ කටු කැරලි දෙයක් අරගෙන අල්ල මේ ඉස්කෝලේ හැපැත්තේ කලින් කටු කැරලි දෙයක් අරගෙන කටු ගගා පල්ලෙහාටම තමයි ගෙදර ගියේ. මේ ඒක මාර ආතල් සිද්ධියක් ඉස්කෝලේ. ඒක මරු මේ හරි ලස්සන කතාවක් කියන්න ආවේ ඔයගොල්ලන්ට. ඉස්කෝලේ කාලේ ඔය වගේ ඉතින් සුන්දර මතක ගොඩාක් හරියක් තියෙනවා. ඇත්තටම මේ මගේ මේ මම ඔය කෑම හදන වීඩියෝ තමයි ඔය කර හිටියේ. ඉතින් මම චෙෆ් කෙනෙක් හින්දා. නමුත් මේ මට පොඩි ඉතින් අසනීප ගති දෙක තුනක් තියෙනවා. සැරින් සැරේ එක එක ලෙඩ ටිකක් එනවා. ඉතින් මම හිතනවා මේ දන්නේ නැහැ ඉතින් අපි දන්නේ නැහනේ. අපේ ජීවිතේ කාලය කොපමණද කොච්චරද අපිට ඉන්න පුළුවන් කියලා. ඉතින් මං හිතනවා මගෙත් එක්ක හිටපු යාළුවන්ට, මගේ සහෝදරයන්ට, මගේ නෑදෑයන්ට, මගේ තාත්තට, මගේ නෑදෑ හිත මිතුරන්ට හැමෝටම ලස්සන සුන්දර මතක ටිකක් ඉතුරු කරලා යන්න පුළුවන් වෙයි කියලා තමයි මම මෙහෙම දිගටම දාගෙන යන්නේ. ඉතින් ඒ අතරේ සමහරක් දේවල් සමහරක් මගේ ජීවිත කතාවෙන් තව කෙනෙක්ව මොටිවේට් කරගන්න පුළුවන් නම් අන්න ඒකටත් මං ආසයි. ඉතින් එහෙම දේවලුත් මම මේක ඇතුලේ දානවා. ඉතින් මේ හැමදේම බලන්න එකතුලා ඉන්න ඔයාලට ගොඩක් ආදරේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම තිරුවන් සරණයි. එහෙනම් චෙක් බට්ටා මං ගියා.